ආයිබෝවන් අද අපි ගැඹුරින් බලමු මේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට 2025 අවුරුද්දේ ස්ථාවර තැන්පතු පොලි අනුපාත ගැන. ආයිබෝවන්. මේක ඇත්තටම ගොඩක් දිනකට වැදගත් වෙන මාතෘකාවක්. අපි අතේ තියෙන ලේදර ග්ලෝබල් ෆයිනෑන්ෂියල් ඉන්සයිට් ටීම් එකේ විශ්ලේෂණ වාර්තාවක්. ඒක තමයි පදනම. අපි බලමු එකකින් මොනවද උකහා ගන්න පුළුවන් වැදගත්ම දේවල් කියලා. දැන් විශ්‍රාම ගියාම අර ස්ථාවර ආදායමක් තවුරු කරගන්නේ කොච්චර වටිනවද? ඒක තමයි. ස්ථාවර තැන්පතු කියන්නේ අර වෙළඳ පොලේ අවදානම් වලින් මිදිලා. සහතික කර ප්‍රතිලාභයක් ගන්න පුළුවන් ක්‍රමයක් නේ. හරියටම. අනිකර මාසිකව හරි කල් පිරුණාම හරි පොලිය ගන්න පුළුවන්. ඒ වගේම අර විශේෂ වාසියක් తీරුණා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සාමාන්‍යයට වඩා ටිකක් වැඩිපුර පොලියක් දෙනවා. 0.5% ඉඳන් 1% වගේ නේද? ඒක ලොකු දෙයක්. හරි. එහෙනම් අපි මේ වාර්තාවේ දත්ත අනුව බලමු දැන් තත්ත්වය කොහොමද 2025ට හොඳම ප්‍රතිලාභ ගන්න මොනවද කරන්න පුළුවන් කියලා. මුලින්ම පේන දෙයක් තමයි ගොඩක් බැංකු අර වයස 60 පැන්න අයට විශේෂ ඒ කියන්නේ ඉහළ පොලි අනුපාත ලබා දෙනවා. ඒක පැහැදිලි. අනික මේ ආර්ථික තත්වයත් එක්ක මිනිස්සු ටිකක් ආරක්ෂිත ආයෝජන හොයනවනේ. ඉතින් ස්ථාවර තැන්පතු කියන්නේ ඒකට හොඳ තැනක්. දැන් ප්‍රධාන බැංකු ගත්තොත් එහෙම HNB එකයි කොමර්ෂල් බැංකුවයි. වාර්තාවේ කියන විදිහට ඒ දෙකම වසරක තැන්පතුවකට 8.0% දෙනවා. ඒක හොඳ ආගියක්. ඇත්තම. ඒ කියන්නේ දැන් ලක්ෂ 10ක් දැම්නොත් අවුරුද්දකට රුපියල් 80000ක්. ඒ කියන්නේ පෞද්ගලික බැංකුව අතර තියෙන තරංගය ජ්‍යෙෂ්ඨ අයට වාසි වෙලා වගේ. ඒකම අමතක කරන්න හොඳ නෑ අර ප්‍රාදේශීය සංවර්ධන බැංකුව RDB එක. RDB එක. එයාලගේ අනුපාත කොහොමද? එයාලත් නරකම නෑ. වසරක තැන්පතුවකට 7.75% දෙනවා. විශේෂයෙන් ගම්බද පළාත්වල අයට එහෙම රාජ්‍ය බැංකුවකින් මේ වගේ අගයක් ලැබෙන එක වටිනවා ඇති. ඒකත් ඇත්ත. එතකොට දැන් කෙටි කාලින අවශ්‍යතාවනට සමහර අයට මාස කීපයකට විතරක් දාන්න ඕන වෙන්න පුරුවන්නේ. ඒකටත් විකල්ප තියෙනවා. වාර්තාවේ තියෙනවා මහජන බැංකුව අර මාස 1 ඉඳන් 3 වගේ කෙටි කාලිනේවට සාපේක්ෂව හොඳ ගාණක් දෙනවා කියලා. හරි. හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක්ත් තියෙනවා වගේ නේද? අර ලොකු රාජ්‍ය බැංකු දෙක. ඒක තමයි BOC එකයි NSB එකයි. ඒ කියන්නේ ලංකා බැංකුවයි ජාතික ඉතිරි කිරීමේ බැංකුවයි එයාලා තාම 2025ට අදාළව ජ්‍යෙෂ්ඨ පුරවැසි විශේෂ අනුපාත නිල වශයෙන් කියලා නැහැ. ඒක ඉතින් අර රාජ්‍ය ආයතන විශ්වාස කරන අයට ලොකු අවිනිශ්චිත බවක් ඇති කරනවා ඇති නේද? සැලසුම් කරන්න තමාරුයි නේද එතකොට? ඇත්තම ඒක ලොකු බලපෑමක්. ඉතින් මේ වගේ වෙලාවක මොනවද කරන්න පුළුවන්? හොඳ ප්‍රශ්නයක්. වාර්තාවේ යෝජනා කීපයක් තියෙනවා එකටත්. එකක් තමයි අර සල්ලි ටික එකපාර දාන්නේ නැතුව කාල සීමා කීපයකට බෙදලා දාන එක. අර ලැඩරින් කියන එක නේද? ලැඩරින්. ඒකෙන් අවදානම වගේම අර සල්ලි ඕන වෙන වෙලාවලම කළමනාකරණය කරගන්න ලේසි කියලා කියන්නේ. ඒක හරිම ප්‍රයෝජනවත් උපක්‍රමයක්. තව දෙයක් තමයි සල්ලි ඔක්කොම එකම බැංකුවක තියන්නේ නැතුව බැංකු දෙක තුනක දාන්න එක. සමහර වෙලාවට රාජ්‍ය එකකයි පෞද්ගලික එකකයි වගේ. ඩයිවර්සිෆයිං. අවදානම බෙදලා හරින එක. හරියටම. ඒකත් වැදගත්. අනික මේ පොලි අනුපාත කියන ඒවා නිතරම වෙනස් වෙන්න පුළුවන්නේ. ඒක නිසා තමයි කියන්නේ අඩුම ගානේ මාසේ 6කට සැරයක්වත් බලන්න ඕනේ මොනවද වෙන්නේ කියලා. අනිවාර්යෙන්. මොකද දැන් තීර තත්වයේත් එක්ක ඉක්මනට වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා නිතරම පොඩ්ඩක් හොයලා බලන එක හොඳයි. එතකොට සාරාංශයක් විදියට ගත්තොත් දැන් තියෙන විදියට HNB කොමර්ෂල් තමයි ඉහළම ප්‍රතිලාභ දෙන්නේ. RDB කියන්නත් හොඳ විකල්පයක්. හැබැයි BOC NSB ගැන පැහැදිලි ආරංචියක් එනකම් බලන් ඉන්න වෙනවා. මතක තියාගන්න ඕන කාරණේ තමයි මේ Tamanට හරියන ස්ථාවර තැන්පතුවක් තෝරගන්න එක සල්ලි ගැන තීරණයක් විතරක් නෙවෙයි. ඒක විශ්‍රාම ජීවිතයේ සුරක්ෂිතභාවයටත් කෙලින්ම බලපානවා. හරියටම හරි. බොහොම වටිනා කාරණයක් ඒක. අවසාන වශයෙන් පොඩි දෙයක් මතක් කරන්නම් හිතන්න. දැන් ඉහළ පොලි අනුපාත හරිම වැදගත්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ විතරක් ඇතිද? මොකද ඒ කියන්නේ? ඒ කියන්නේ විශ්‍රාමික ජීවිතයේ ඇත්තදම පහසුවක් සහනයක් ලබන්න අර ඩිජිටල් බැංකු සේවාවලට කොච්චර ලේසියෙන් යන්න පුළුවන්ද? නාම යෝජනා ප්‍රතිපත්ති කොච්චර පැහැදිලිද? අර කල්පිරෙන්න කලින් සල්ලි ගන්න ගියොත් දඩ කොහමද වගේ දේවලුත් බලපාන්නේ නේද? දේවත් සලකා බලන්න ඕනේ නේද? කියන එකයි මං අහන්නේ.